ඔබ කවදා හෝ කැඩිලා ගිහින් තියෙනවද? ඒ කියන්නේ අඬපු නිසා නෙවෙයි. අසාර්ථක වුණු නිසා නෙවෙයි. ජීවිතේ ඉදිරියට ගෙනියන්න තරම් ශක්තියක් නැති වුණාම ඇතුළතින්ම හිස්සලාගේ අවස්ථාවක් මතක් කරගන්න. මම එතන හිටියා. මමත් සෑම උදෑසනකම නැගිට්ටා. සෑම දවසක්ම ගත කළා. සෑම රාත්‍රියකම නිදාගත්තා. ඒත් මම ජීවත් වුණේ නැහැ. මම ජීවිතය විඳමින් හිටියේ නැහැ. මම පවතමින් හිටියා. අද මම ඔබට කියන්න යන්නේ මම අලුත්ම කෙනෙක් වුණේ කොහොමද කියන කතාව. අවුරුදු ගණනාවක් මම හිතුවේ මගේ ප්‍රශ්නය ලෝකය කියලා. මගේ වාසනාව, මගේ තත්ත්වය, මගේ අතීතය. නමුත් දවසක් මට තේරුණා මගේ ලොකුම ප්‍රශ්නය ලෝකය නෙමෙයි. මමමයි. මගේ බිය, මගේ සැක, මගේ නිදහස නැති කරන සිතුවිලි. මම දවස පුරාම මටම එකම කතාවක් කියනවා. ඔයාට බෑ. ඔයා ප්‍රමාණවත් නෑ. ඔයා පරක්කු වැඩි. ඒ කතාව අවුරුදු ගණනාවක් රිපීට් වුණා. ඒක මගේ යථාර්ථය වුණා. හැම ජීවිතයකම එක මොහොතක් තියෙනවා. ඔබට තවදුරටත් එහෙම ඉන්න බැරි වෙන මොහොතක්. මටත් ඒ මොහොත ආවා. මම කැඩුනා. මගේ හීන කැඩුනා. මගේ විශ්වාස කැඩුනා. මම මගේම ඇස් ඉදිරියේ වැටුණා. නමුත් අද මම තේරුම් ගන්නවා ඒක මගේ අවසානය නෙමෙයි. ඒක මගේ නැවත ඉපදීමේ ආරම්භය. එක රාත්‍රියක මම මගෙන්ම ප්‍රශ්නයක් ඇහුවා. මම ඇත්තටම කවුද? මගේ රැකියාව නෙවෙයි. මගේ නම නෙවෙයි. මගේ අතීතය නෙවෙයි. මගේ අසාර්ථකතා නෙවෙයි. එහෙනම් මම කවුද? එදා තමයි මගේ අලුත් ජීවිතේ පටන් ගත්තේ. බොහෝ මිනිස්සුන් හිතනවා වෙනස් වීම කියන්නේ අලුත් දෙයක් එකතු කර ගැනීම කියලා. නමුත් ඇත්තටම වෙනස් වීම කියන්නේ අවශ්‍ය නැති දේවල් අතහැරීම. මම අතහැරියා. අතීතය, බිය, අනිත් අයගේ අදහස්, මගේම සීමාවල් එකින් එක, ටිකෙන් ටික මම සැහැල්ලු වුණා. එදා මම තීරණය කළා මම අතීතයේ කෙනා නොවෙන්න, අලුත් කෙනෙක් වෙන්න. සෑම උදෑසනකම මම මගෙන් ඇහුවා මම කවුද වෙමින් ඉන්නේ? සාර්ථක කෙනෙක්, ශක්තිමත් කෙනෙක්, නිදහස් කෙනෙක්. එතකොට මගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. මොකද මගේ අනන්‍යතාව වෙනස් වෙලා තිබුණා. එක දවසක මට තේරුණා මම හොයපු හැම දෙයක්ම මගේ ඇතුළේ තිබුණා. මට අවශ්‍ය බලය, මට අවශ්‍ය විශ්වාසය, මට අවශ්‍ය සාමය මගේ ඇතුළෙම තිබුණා. මම ඒව පිටතින් හොයමින් හිටියා. නමුත් ඒව හැමදාමත් මගේ ඇතුළේ තිබුණා. එතන තමයි සැබෑ අවදිවීම. අද ඔබට තේරීමක් තියෙනවා. ඔබට පුළුවන් පැරණි ඔබ ලෙසම හෙටත් නැගිටින්න. නැත්නම් අලුත් ඔබ ලෙස නැගිටින්න. මතක තබා ගන්න.
ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ එක දවසකින් නෙමෙයි. එක තීරණයකින්. ඔබේ අනාගතය වෙනස් වෙන්නේ එක මිරකල් එකකින් නෙමෙයි. ඔබ ගැන විශ්වාස කරන දවසේ ඔබේ කතාව වෙනස් වෙනවා. ඔබ ගැන විශ්වාස කරන කතාව වෙනස් කරන දවස ඔබේ අලුත් ජීවිතය. මම අලුත්ම කෙනෙක් වුණේ ලෝකය වෙනස් වෙන නිසා නෙමෙයි. මම අලුත්ම කෙනෙක් වුණේ මම වෙනස් වෙන්න තීරණය කළ නිසා. ඔබේ අලුත් ජීවිතය සමහර විට මේ මොහොතේ පටන් ගන්න පුළුවන්. සැබෑ වෙනස පටන් ගන්න ඔබ ජීවිතයක් හොයන විට නෙවෙයි. ඔබ අලුත් කෙනෙක් වෙන්න තීරණය කළාට පස්සේ.